හොඳයි. සිසු දරු දෙරියනි, අපි දැන් බලමු ශ්‍රවණ පරීක්ෂණයට අදාළව රාග ඥානය මනිනු ලබන ප්‍රශ්නය පිළිබඳව. මෙහිදී රාගයකට අදාළව ස්වර ඛණ්ඩයක් පරීක්ෂක මණ්ඩලය විසින් ගායනා කරනු ලබනවා. මෙම ස්වර ඛණ්ඩය ඔබ මෙතෙක් ඉගෙනගත් රාග 5 අතරින් එක් රාගයකට අයත් වෙන ස්වර ඛණ්ඩයක්. ඔබ මෙම ස්වර ඛණ්ඩය ඉතා හොඳින් ශ්‍රවණය කරලා මේ ආශ්‍රිතව ඇති A B C D කියන කෙටි ප්‍රශ්න 4ට පිළිතුරු සපයන්නට ඕන. මෙහිදී A කොටසට අදාළව පරීක්ෂක මණ්ඩලය විසින් ගායනා කරනු ලැබූ ස්වර ඛණ්ඩය අයත් රාගයේ නම ලියන්නට ඕන. එහි B කොටසට එම රාගයේ ආරෝහණ નિયમિત ස්වර සංකේත සමගින් ලියන්නට ඕන. ඊළඟට එහි C කොටසට එම රාගයේ අවරෝහණ નિયમિત ස්වර සංකේත සමගින් ලියන්නට ඕන. ඒ වගේම එම ප්‍රශ්නයේ D කොටසට ඔබ ලියන්නට ඕන එම රාගයට අදාළ වන විශේෂ ලක්ෂණයක්. එම විශේෂ ලක්ෂණ ප්‍රශ්න පත්‍රයේ වරහන් තුල දී ඇති පිළිතුරු වලින් ඔබ නිවැරදි පිළිතුර තෝරා ලියන්නට ඕන. හොඳයි. දැන් මම ස්වර ඛණ්ඩය ගායනා කරනවා. මම නැවතත් ගායනා කරනවා. ඔබ ඉතා හොඳින් ශ්‍රවණය කරන්න. හොඳයි දරු දෙරියනි, මම හිතනවා ඔබ එම ගායනා කළ ස්වර ඛණ්ඩයට අදාළව ABCD කෙටි ප්‍රශ්න 4ට නිවැරදිව පිළිතුරු සටහන් කරන්නට ඇති කියලා. මම ගායනා කළේ යමන් රාගයට අදාළ ස්වර ඛණ්ඩයක්. එතකොට ඔබ ලියන්නට ඕන ඒ කොටසට පිළිතුර විදිහට යමන් රාගය කියලා. B කොටසට ඔබ ලියන්න ඕන එම රාගයේ ආරෝහණ ස්වර මෙන්න මේ ආකාරයට සා, රි, ගා, තීව්‍රමා, පා, ධා, නී, උච්ච සා. C කොටසට පිළිතුර ලෙස ඔබ ලියන්නට ඕන එම රාගයේ අවරෝහණ ස්වර මේ ආකාරයට උච්ච සා, නී, ධා, පා, තීව්‍රමා, ගා, රි, සා. D කොටසට ඔබ ලියන්නට ඕන එම රාගයේ විශේෂ ලක්ෂණයක්. වරහන් තුල දී තිබෙනවා. ඒ අතරින් ඔබ තෝරා ලියන්නට ඕන තීව්‍රමා ඇතුළත් රාගය කියන පිළිතුර. හොඳයි සිසු දරු දෙරියනි, අප සිතනවා මෙම ශ්‍රවණ පරීක්ෂණය අප පැහැදිලි කළ ආකාරයෙන් ඔබ යම් අවබෝධයක් ලබා ගන්නට ඇති කියලා. මේ සම්බන්ධව තව දුරටත් ඔබට දැනුම පුළුල් ලෙස අධ්‍යයනය කිරීමට මීට සමගාමීව ඇති කෘතිය පරිශීලනය කර ගැනීමෙන් ඔබට ඔබගේ ප්‍රායෝගික පරීක්ෂණයේ ශ්‍රවණ පරීක්ෂණයේ කොටස තව තවත් වඩාත් සාර්ථකව කර ගැනීමට හැකිවනු ඇති.